සුබ උදෑසනක් මගේ මිත්‍රවරුනේ. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මෙන්න මේ ලස්සන කුරුල්ලෝ වගේක් ඉන්නවා. මේ කට්ටියන්ට සීතල නැද්ද දන්නේ නැහැනේ. මේ දෙන්න කපල් එක මෙයා තනියම. අයියෝ මං වගේ එක්කෙනෙක්. ඉතින් ඔයාලට කියන්න අද මට නිවාඩු දවසක්. ඉතින් කලාතුරකින් හම්බ වෙන නිවාඩුවක් තමයි මේක. මේ ජපානයේ මේ හැමදාම මම වැඩ කරනවා ඉවරෙන්නේ ඉස්කෝල් යනවා උදේ නැගිටිනවා ඉස්කෝල් යනවා ඊට පස්සේ වැඩට යනවා මේ කොහොම හරි අද මට නිවාඩුයි මේ ඉස්කෝල් නෑ වැඩක් නෑ අපි අද ලස්සන තැනක් බලන්නත් යනවා මම ඒ තැන කොහාටද යන්නේ කියලා කියන්නේ නෑ මේ ඊට පස්සේ බලමු කොහාටද යන්නේ කියලා ඊට කලින් මට කරන්න ගොඩක් වැඩ තියෙනවා මේ දවස් ටිකේම මේ මම වැඩිපුර නිදාගත්තේ නෑ මේ නිින්දක් නෑ ඇත්තම කිව්වොත් ඒ හින්දා මේ කාමරේ අපිලිවෙල වෙලා තියෙනවාට පේනවද මේ කාමරේ හැටි මුලින්ම කාමරේ අස් කරලා මේ යමු මේ දවල්ටත් වෙලා අපි පොඩි රවුමක් ගහමු ජපානයේ වට යන්න. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා මේ තියෙන්නේ මේ මම මේ ලංකාවේ කෑම වර්ග ටිකක් ඕඩර් කරා මේ ඊයේ මම වැඩට ගිහින් වෙලාවේ ඒක ඇවිල්ලා. දැන් මගේ අර ලියුම් පෙට්ටියට මේක දාලා ගිහිල්ලා මේ ඇවිල්ලා කියලා. දැන් ඉතින් ගිහිල්ලා ගන්න ඕන මේ ඒ බඩු ටික. අපි එහෙනම් ඒකත් ගන්න යමු මේ බලමු මේකේ මම ඕඩර් කරපු කෑම වර්ග මොනවද කියලා. මේ තියෙන්නේ මම දැන් මේ යනවා අර බඩු ටික ගන්න මේ තැපල් මේකට. ඉතින් JP බැංක් එකට තමයි යන්නේ. JP පෝස්ට් එකට. ඒකට ගිහිල්ලා ගත්ත බඩු ටිකත් ගන්න ඕන මේ බයිසිකලෙම යන්නේ. බයිසිකලේ තියන් එන්න නැත්තම් උස්සගෙන එන්න බෑ. පොඩ්ඩක් බර ඇති කියලා හිතනවා. අපි ඒක ගමු මුලින්ම. හිමේ මාරම සීතයි මේ. වලට පේනද මේ හිම? ඕන්න මං ගත්ත බඩු එක මේ තියෙන්නේ ඉතින් ලංකාවේ කෑම වර්ග පොඩ්ඩයි තියෙන්නේ මේ මට අවශ්‍යම දේවල් ටික මම ඕඩර් කරා මේ ගෙදර ඉවර වෙලා තිබ්බ ටික. ඉතින් අපි ගෙදර ගියාම පෙන්නන්න මං ඔයාලට මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න මං ගෙදර නම් ආවා. අපි ගෙදර ගිහිල්ලා දැන් බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ මම කන්න ආසම කෑමකුත් තියෙනවා. ඔන්න ඔයාලට පේනවා ඇති ඉතින් ලංකාවේ කෑම වර්ග. මස් කාරි තියෙනවා. ඊට පස්සේ සමපෝෂ මං කැමතිම කෑම මේක මේ සමපෝෂය කියන්නේ. සමපෝෂ. පපඩ. එතන තියෙනවා පරිප්පු කිලෝ එකක්. මේ පොල් කුඩු. ඊට පස්සේ තියෙනවා සෝයා. මේකත් පොල් කුඩු එක. ඔන්න ඔය ටික තමයි මම ඉතින් ඕඩර් කරේ. ඕකේ. ඉතින් මේ සම්බෝධය කියන්නේ මගේ favorite food. සකිනා තල්වෙනවා සමපෝෂද. මම දැන් ගියාස් කරන ගමන් ඉන්නේ මුලින්ම මේ මගේ පොත් මේසෙන් අත් කරන්න කියලා හිතුවා. මෙන්න තියෙනවා මේ Nissan එකේ ඇප්ලිකේෂන්. Nissan එකේ Toyota එකේ මේ ඒ දෙකේම ඇප්ලිකේෂන් තියෙනවා. මගේ වීඩියෝ බලන අය ඉන්නවද Nissan එකේ සහ Toyota එකේ වැඩ කරන්න කැමති අය ඉගෙන ගන්න වාහන හදන්න. ඉතින් මේ අපි මේ වගේ ඉස්කෝල් එකක ඉගෙන ගන්නව නම් අවුරුද්දකට ගෙවන්න ඕන කොළ 120ක්. ඔයාලට පේනවද මේ කොළ 120ක් අවුරුද්දකට ගෙවන්න ඕන. එහෙම අවුරුදු 3ක් අපි ඉගෙන ගන්න ඕන මේ දෙක. එතකොට අවුරුදු 3ට අපි ගෙවන්න ඕන කොළ 360ක්. කොළ 360ක් කියන්නේ මම හිතන්නේ මේ රුපියල් ලක්ෂ වලින් 60කට වැඩි. ලක්ෂ 60කට වැඩි යනවා අවුරුදු 3ක් ඉගෙන ගන්න මේකේ. කොහොම හරි මේකට අනිවාර්ය මේකට යන්න නම් මේ සල්ලි තමයි තියෙන්න ඕනේ. මේ භාෂාව තියෙන්න ඕන දෙකට. පළවෙනි එක සල්ලි, දෙවෙනි එක භාෂාව. භාෂාව තිබිලත් යන්න බෑ සල්ලි නැත්තම් ඉතින්. ඔන්න ඔකේ ප්‍රශ්නේ. මේ තියෙන්නේ අපි දැන් ස්ටඩි කරන ගමන් ඉන්න එන්සන්
ජපාන් අයගේ තාක්ෂණය කොච්චර දියුණත් ජපාන් අය ගෙවල් අතු ගන්න මෙන්න මේ පොඩි කොස්සේ. ඇයිද දන්නේ මේ දිග කොස්සක් හදාගන්න බැරි. මෙන්න තියෙනවා Nissan GTR 15 එක. GTR මම මේ පොඩ්ඩ යවල පෙන්නන්නද ඔයාලට. අරයන් මේ තියෙන මගේ අනිත් වෙහිකල් මේක මේ GT එක. මේ තියෙන ඒකේ දොරවල් අරින්න එහෙම පුළුවන්. ඔයාලට කියන්නේ මේ කාර් එකත් යනවා රේස් කරලා. ඔන්න මම දැන් උයන්න හදන්නේ මේ අද හදනවා ලංකාවේ කෑම. අපි බලමු මොකක්ද හදන්නේ කියලා. මුලින්ම හාල් ටික ලිපේ තියාගන්න. අද හදනවා මම බත් උයලා. පොල් සම්බල් හදලා සෝයා එකක් හදනවා. ලංකාවේ විදියට. මෙන්න තියෙනවා මම උයාගත්ත ඒවා මේක පෙන්වන්න ගියොත් දැන් වැටෙනවා. පොල් සම්බලුයි සෝයයි තියෙන්නේ. අපි කමු එහෙනම්. හවසට යමු අපි අර ලස්සන තැන බලන්න යනවා කිව්වනේ. එතෙන්ට එක්ක යන්න. අපි කාලේ බලමු රස කොහොමද කියලා මම කෑවල. පොල් සම්බල් නම් කෑවේ ගොඩ කාරි. මාර රසයි. මම කිව්වනේ ඔයාලට මේ ලස්සන තැන බලන්න කියනවා කියලා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ ඒ ලස්සන තැනට. ලස්සන තැනක් නෙමෙයි කොහොම හරි ඔයාලට පේන දෙයක් තියෙනවා. මේක ඇතුලේ වඳුරෝ වගේක් ඉන්නවා. මේ දැන් සීතල මේ මයිනස් ගණනේ තියෙන්නේ. -10 වගේ තියෙන්නේ. මේ වගේ වෙලාවකත් මේ මේක ඉන්නවා වඳුරෝ වගේ මේ වතුර බහැලා. ඉතින් මේ වඳුරෝ පේනනම් තමයි මම අද ආවේ. අපි බලමු වඳුරෝ. නේ? මේ Oh my god！ 我要。有些猴子吃辛辣、芳香的食物，如萝卜和大葱，而另一些则不吃。猴子似乎也有不同的口味。猴子喜欢吃各种面包，但特别鲜。 වඳුරොන්ට දාන්න කෑම ගත්ත මේ යෙන් 100ක් වුණා. වඳුරොන්ට දාන්න කෑම. අවුන්ට කවම වගේ. අයි තා. Smell no good. අපි දැන් මේක වඳුරොන්ට කවමු. Oh my god. Oh